සුබ දවසක් හැමෝටම. මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. අද ඔයාලට අරගෙන එන්නේ මොරිෂස් ගැන කරන 3 වෙනි වීඩියෝ එක. ඉතින් මගේ කලින් වීඩියෝස් වලදී මම ගොඩාක් ලස්සන තැන් මෙහි ඔයාලට පෙන්නුවා. උනා අද වීඩියෝ එකෙන් ඔයාලව මම එක් කරගෙන යන්නේ මොරිෂස් වල තියෙන ලා වැනියා කියන නේචර් පාක් එකට. මේ නේචර් පාක් එක පිහිටලා තියෙන්නේ මේ රටේ පහළම කොටසේ. ඒ කියන්නේ දකුණු පැත්තට වෙන කොටසේ තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් කවුරු හරි කෙනෙක් පෝට් ලුයිස් සිටි එකේ ඉඳන් මෙතනට යනවා නම් කිලෝමීටර 49කට වගේ ආසන්න දුරක් ඔයාලට යන්න ඕන. ඒ වගේම තමයි පැයකට වඩා අඩු කාලයකින් ඔයාලට මෙතනට යන්න පුළුවන්. දැන් මේ ඔයාලා දකින්නේ නේචර් පාක් එකට යන අතරමඟ පාර දෙපැත්ත මොන වගේද පේන්නේ කියලා. ඉතින් මේ පාර ඇත්තටම හරිම ලස්සනයි. මොකද කඳු පන්තියක් එක්ක හරි ලස්සනට ඔයාලට පාර දෙපැත්ත බලාගෙන යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කොටස හරිම විශේෂයි. ඔයාලා දැන් මේ දකින්නේ මේ රටේ තේ වගා කරලා තියෙන ප්‍රදේශය. අපේ රටේ වගේ ගොඩාක් ලොකුවට මේ රටේ තේ කර්මාන්තය සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ රටේ සමස්ත ජනතාවට අවශ්‍ය වෙන තේ නිෂ්පාදනය සිද්ධ වෙන්නේ ඔයාලා මෙන්න මේ දකින පුංචි ප්‍රදේශය ඇතුළත හැදෙන තේ වලින්. ඇත්තටම දැන් මේ රටේ දේශගුණය ලංකාවේ දේශගුණයට සමාන වුණාට මෙහි වී ගොවිතැන සිද්ධ කෙරෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ ඒකට හේතුව මේ රට වටා තියෙන මුහුදු තීරය සහ මේ පසේ තියෙන ලවණ ප්‍රතිශතය නිසා වෙන්න ඕන. ඒ වගේම තමයි මේ රටේ සමස්ත ජනතාවගේ පරිභෝජනයට අවශ්‍ය ඒ සහල් ප්‍රමාණය මෙයාලා ආනයනය කරලා තමයි ගන්නෙ. ඒ වගේම තමයි මේ රටේ අපනයන භෝගයක් විදිහට මෙයාලා වගා කරන්නේ උක් වගාව. දැන් මේ රටට ලැබෙන ආදායම් මාර්ග විදිහට සීනි කර්මාන්තය වගේම ගොඩක් ගාමන්ට් ෆැක්ටරිස් උත් මෙහි තියෙනවා. ඒ වගේම තමයි ප්‍රධානතම ආදායම් මාර්ගයක් තමයි මේ රටේ තියෙන ටුවරිසම්. ඉතින් ඇත්තටම මේ රට වටා තියෙන මේ ලස්සන මුහුදු තීරය නිසා ගොඩාක් ටුවරිස්ලා මෙහෙට එනවා බලන්න. ඉතින් සංචාරක කර්මාන්තය ගොඩාක් හොඳට දියුණුයි මේ රට ඇතුළත. අප්‍රිකානු රටවල් අතරින් ඉතාම වේගයෙන් දියුණු වුණු ධනවත්ම රටක් තමයි මේ රට. ඒ වගේම තමයි අපේ ලංකාවේ ගොඩක් අය මෙහි හොටෙල්ස් වලත් වැඩ කරනවා. දැන් මම ලා වැනියා නේචර් පාක් එක ළඟට ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම මේ නම ෆ්‍රෙන්ච් වලින් හැදුණු නමක්. ඉතින් සමහර අය දැන් නම් ලා වැනිලා නේචර් පාක් කියලාත් කියනවා. ඉතින් මේ නේචර් පාක් එක ඇත්තටම ආරම්භ වෙන්නේ 1985 අවුරුද්දේදී. මුලින්ම ක්‍රොකොඩයිල් පාක් එකක් විදිහට තමයි ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් මේ නම ඇවිල්ලා තියෙන්නේ විශේෂ හේතුවක් නිසා. ඉස්සර මේ භූමි ප්‍රදේශය ආශ්‍රිතව වැනිලා වගාව සිද්ධ කරලා තියෙනවා. ඉතින් අර ඒ හින්දා තමයි ලා වැනියා කියන නම මේකට ඇවිල්ලා තියෙන්නේ. මේ පාක් එකට එනවා නම් ඇත්තටම ඔයාලට ටිකට් එකක් ගන්න වෙනවා. ටිකට් එකේ ගාණ තමයි වැඩිහිටි කෙනෙක්ට මොරිෂියස් මුදලින් 975කුත් අවුරුදු 3-12 අතර පොඩි අයට මොරිෂියස් රුපියල් 685කුත් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් බැලුවම වැඩිහිටි කෙනෙක්ට රුපියල් 6650කුත් අවුරුදු 3-12 අතර පොඩි අයට 4672කුත් වෙනවා. පාක් එකට ඇතුල් වුණාම මෙන්න මේ වගේ මැප් එකක් තියෙනවා. ඉතින් මේකේ තියෙන නම්බර්ස් පිළිවෙලට ෆලෝ කරාට පස්සේදී ඇත්තටම ඉන්න සත්තු ටික හරි ලේසියෙන් අපිට බලන්න හම්බ වෙනවා. ඒ වගේම තමයි මේ යන හැම තැනකම පාරවල් වල මේ නම්බර්ස් ගහලා තියෙනවා. ඉතින් මේ නම්බර්ස් අනුව ගියොත් මේ ඉන්න සත්තු ඔක්කොම අපිට ලේසියෙන් බලන්න පුළුවන්. පාක් එකට ඇතුල් වුණාම අපිට මුලින්ම හම්බ වෙන්නේ කිඹුල්ලු ඉන්න තැන. ඉතින් මෙතන එක එක ප්‍රමාණයේ සයිස් වලින් කිඹුල්ලු ඉන්නවා. ඒ වගේම තමයි මේකේ තියෙන එක වෙලාවකදී පොඩි පැටවුන්ට කෑම කවන ෂෝ එකක් තියෙනවා. ඉතින් කාට හරි කැමති නම් ඒ එක්ස්පීරියන්ස් එක ගන්නත් පුළුවන්. තවත් විශේෂ දෙයක් තමයි මේ පාක් එක ඇතුලේ තියෙන රෙස්ටොරන්ට් එකේ කිඹුල් මස් වලින් හදපු බර්ගර් විකුණන්න තියෙනවා. දැන් මම යන්නේ මේ
මේ පාක් එකේ ඉන්න විශේෂම සතා ඉන්න තැනට. ඉතින් ඇත්තටම මේ පාක් එකට එන්න හේතු වුණෙත් මෙන්න මේ සතා. ඉතින් ඇත්තටම මේ පාක් එකට මම ආවේ මෙන්න මේ ඉබ්බෝ බලන්න. ඔයාලා දැන් මේ දකින්නේ ලෝකයේ ඉන්න ලොකුම ඉබ්බ වර්ගය. ඇත්තටම මෙයාලගේ නිජ භූමිය විදිහට සලකන්නේ ශීෂෙල්ස් රට සහ ඒ රට අවට තියෙන දූපත්. ඉතින් ඒ රට සහ ඒ අවට දූපත්වල ලොකු ප්‍රමාණයක් මෙයාලා ජීවත් වෙනවා. ඒ වගේම තමයි දැන් මේ පාක් එක ඇතුළෙත් 1000ක් විතර වගේ ප්‍රමාණයක් ඉන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔයාලට මතක නම් මම කලින් කරපු වීඩියෝ එකේදී ඔයාලට පෙන්නුවා මොරිෂස් වල බොටැනිකල් ගාඩන් එක ඇතුළේ පොඩි ප්‍රමාණයක් හිටියා මේ ඉබ්බෝ. ඉතින් අර දැන් එතන හිටියා වගේ නෙමෙයි මෙතනට ආවම ඔයාලට මේ ඉබ්බොන්ව ගොඩක් ළඟට ගිහිල්ලා උන් අත ගන්න එතකොට උන්ට කෑම දෙන්න ඒ අවස්ථාව මෙතනදී හම්බ වෙනවා. සාමාන්‍යයෙන් මේ වැඩුණු ඉබ්බෙක්ගේ බර කිලෝග්‍රෑම් 250 300ත් අතරත වගේ ප්‍රමාණයකට වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම තමයි ටිකක් වැඩුණු සතෙක් මීටර් වලින් බැලුවොත් මීටර 1.2ත් 1.5ත් අතර වගේ ප්‍රමාණයකට විශාල වෙන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මේකේ වැඩ කරන අයත් එක්ක කතා කරාට පස්සේ යාලා කියපු දේ තමයි සාමාන්‍යයෙන් මේ ඉබ්බෝ අවුරුදු 100ත් 200ත් අතරත වගේ කාලයක් ජීවත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි දැන් මේ පාක් එක ඇතුලේ ජීවත් වෙන සමහර ඉබ්බොන්ගේ වයස අවුරුදු 120කටත් වැඩි. ඉතින් මෙතන ඉන්න අයගෙන් දැනගතපු තවත් විශේෂම දෙයක් තමයි මේ ඉබ්බොන්ගේ තියෙන හිමින් ගමන නිසා සාමාන්‍යයෙන් මෙයාලට මාස ගාණක් වුණත් වතුර කෑම නැතිව ජීවත් වෙන්න පුළුවන් කියලා තමයි මෙයාලා කියන්නේ. ඉතින් මොරිෂස් වල තියෙන තැන් අතරින් මම ආසම වුණු තැනක් තමයි මෙතන. දැන් විශේෂයෙන්ම කියන්න ඕන ඔයාලා පොඩි බබාලා වගේ අය වෙක් කරගෙන එනවා නම් ඇත්තටම හරිම වැදගත්. මොකද පොඩි අය ඉබ්බොන්ට එම හරි ආසයිනේ. ඉතින් ඉබ්බොන් අත ගන්න, එතකොට උන්ට කෑම දෙන්න, ඒ දේවල් පොඩි අයට හරි පහසුවෙන් මෙතනට ආවම කරන්න පුළුවන්. ඉබ්බොන්ට අමතරව තව ගොඩාක් සත්තු ඉන්නවා පාක් එක ඇතුලේ ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මම දැකපු තවත් විශේෂම දෙයක් තමයි මෙතන. දැන් අපි ඉබ්බෝ හිටපු තැන දැකපු පරිසරය වගේ නෙමෙයි දැන් මේ ඔයාලා දකින පරිසරය. සාමාන්‍යයෙන් එතන ඉඳන් මීටර 20ක් 30ක් විතර වගේ ඉස්සරහට ඇවිදන් වෙද්දි එකපාර නිකන් ලොකු කැලෑවකට ඇතුල් වෙනවා වගේ තමයි තේරෙන්නේ. ඊළඟට ඇත්තටම මම හිතුවේවත් නැති විදිහට මම දකින්න ආසාවෙන්ම හිටපු සතෙක්ව මට මේ පාක් එකේදී දකින්න හම්බුණා. ඉතින් ඇත්තටම මෙතෙන්ට එනකම් මම හිතුවේ නැහැ මෙන්න මේ සතාව දකින්න හම්බ වෙයි කියලා. බලන්න ඔයාලා මේ සතාව අඳුරනවද කියලා. ඔයාලා මැඩගස්කර් මූවි එක බලලා තියෙනවා නම් කිං ජූලියන්ව ඔයාලට මතක් වෙන්න ඕන. ඉතින් මෙන්න මේ ඉන්නේ එයා තමයි. ඉතින් ලීමා කියන මෙන්න මේ සතා ඇත්තටම මැඩගස්කර් ආශ්‍රිතව ජීවත් වෙන සතෙක්. I like to move it, move it. You like to move it, move it. She like to move it, move it. He like to move it. All girls all over the world. Original King Julian. What a case, man. ඉතින් කවුරු හරි කෙනෙක් මැඩගස්කර් මූවි එක බලලා නැත්නම් ওই කිං ජූලියන් කියන සතාගේ කැරක්ටර් එකේ කොටසක් තමයි දැන් මම ඔයාලට පෙන්නුවේ. දැන් මේ වීඩියෝ කොටස ඔයාලට පෙන්වන්නත් විශේෂ හේතුවක් තිබුණා. ඒ තමයි ඔයාලා දන්නවද දන්නේ නැහැ. ඔය කිං ජූලියන් කියන සතාගේ කැරක්ටර් එකට
හඬ කවපු ඇක්ටර්ගේ ඇක්සන්ට් එක අරගෙන තියෙන්නේ එයා ලංකාවේ කෙනෙක්ගෙන් කියලා තමයි කියන්නේ. ඉතින් ඇත්තටම ඒ ඇක්ටර් කියපු විදිහට එයා දන්න ලංකාවේ කෙනෙක් කතා කරන විදිහ අනුකරණය කරලා තමයි එයා මේ කැරක්ටර් එක කරේ කියලා තමයි කියන්නේ. ඉතින් විශේෂත්වය තමයි ඔයාලා කවුරු හරි කෙනෙක් මේක බලන්න එනවා නම් ඉතින් මෙන්න මේ පාක් එකේදී ඔයාලට මේ සතාවත් බලන්න හම්බ වෙනවා. දැන් මේ සතාගෙත් හරි විශේෂත්වයක් තියෙනවා. දැන් මෙයාට වඳුරෙක් වගේ පැන පැන යන්න පුළුවන්. ඒ වගේම තමයි මේ විශේෂයේ සත්තු වර්ග 100ක් විතර ඉන්නවා කියලා තමයි කියන්නේ. මේ පාක් එකේ තව ගොඩාක් සත්තු ඉන්නවා ඔයාලට දකින්න හම්බ වෙන. සාමාන්‍යයෙන් අපිට නිතරම වගේ දකින්න හම්බ වෙන්නේ නැති විදිහේ වෙනත් සත්තු වර්ග අපිට මෙතන හම්බ වෙනවා. ඉතින් විශේෂයෙන්ම දැන් මේ ඔයාලා දකින එළුව වර්ගය එහෙම අපිට සාමාන්‍ය ලංකාවේ එහෙම දකින්න හම්බ වෙන්නේ නැති එළුව වර්ගයක්. ඉතින් ඊට අමතරව එක එක මුව වර්ග, ඌර වර්ග, තව කුරුල්ල වර්ග ඒ වගේ ගොඩක් සත්තු ඔයාලට මෙතනදී දකින්න හම්බ වෙනවා. ඉතින් මේ පාක් එක ඇතුළේ තියෙන තවත් විශේෂම තැනක් තමයි ඔයාලා මේ දැන් දකින්නේ. ඒ තමයි එක එක කෘමි වර්ගවලට වෙන් කරලා තියෙන මියුසියම් එකක්. ඉතින් මෙතනට ආවට පස්සේ ඔයාලට අපි අර දැකලවත් නැති එක එක වර්ගයේ කෘමි සත්තු, එතකොට සමනල්ලු වර්ග, ඒ වගේ ලොකු ප්‍රමාණයක් ඔයාලට මෙතනදී දකින්න හම්බ වෙනවා. පාක් එකකින් එළියට ආවට පස්සේ අපි ඇත්තටම ගියේ ඒ ළඟ තිබුණු බීච් එකකට. ඉතින් මට මෙතන ඔයාලට පෙන්වන්න ඕන විශේෂ දෙයක් තමයි දැන් මෙතනට ගියාට පස්සේ මේ ළඟ තිබුණු කඩේක තැඹිලි විකුණන්න තියෙනවා මම දැක්කා. ඉතින් ඔයාලා දන්නවද දන්නේ නැහැ සාමාන්‍ය ලෝකේ හැම රටකම තැඹිලි දකින්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මමත් පළවෙනි පාරට තමයි අප්‍රිකානු රටක තැඹිලි තියෙනවා දැක්කේ. නමුත් තව රටවල් වල තියෙනවා මගේ ඉස්සරහට එන්න තියෙන අනිත් රටවල් වල වීඩියෝස් වලදී ඔයාලට ඒව දකින්න ලැබෙයි. සාමාන්‍යයෙන් තැඹිලි හැදෙන්නේ ලංකාව ආශ්‍රිතව තියෙන බොහොම සුළු රටවල් ප්‍රමාණයක. ඉතින් ඒ අතරිනුත් පරිභෝජනයට ගන්න වැඩිම තැඹිලි ප්‍රමාණයක් තියෙන්නේ මම දන්න විදිහට ලංකාව ඇතුළත. ඒ වගේම තවත් විශේෂ දෙයක් ඔයාලට මට මෙතන පෙන්වන්න ඕන. ඒ තමයි මෙන්න මේ බෝතල් කරලා තියෙන පළතුරු වර්ග ටික. ඉතින් සාමාන්‍යයෙන් අපි ලංකාවේදී මේ පළතුරු වර්ග අච්චාරු දාලා කනවා ඒව දේවල් කරාට මෙහෙම බෝතල් වල තියලා එකතු කරලා කන්නේ නැහනේ. දැන් මෙහි මම දැකපු දෙයක් තමයි මෙයාලා මිරිස්, ලුණු, එතකොට තෙල්, විනාගිරි ඒ වගේ ඒවා දාලා මේක නිකන් අර පිකල් එකක් විදිහට මෙයාලා මේ හදලා තියෙනවා. ඉතින් විශේෂම දේ තමයි දැන් මේ ඔයාලා දකින්නේ වෙරළු. ඉතින් සාමාන්‍යයෙන් වෙරළු අපිට ලංකාවේ දැක්කත් මෙන්න මේ පොල් වෙරළු ලංකාවේ තියෙන එක වර්ගයක් පොල් වෙරළු කියලා. ඉතින් අන්නේ පොල් වෙරළු වර්ගය මට මෙහෙදී දකින්න හම්බුණා. ඉතින් අද ඔයාලා මේ වීඩියෝ එකෙන් දැකපු තැන් දෙක වගේම තවත් ගොඩාක් ලස්සන තැන් මේ රටේ බලන්න තියෙනවා. ඉතින් මගේ ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලව මෙහි අයිලන්ඩ් එකකට එක් කරගෙන යනවා. ඒ ටුවර් එක මොන වගේද කියලා පෙන්වන්න. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් මොනවා හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අමතක නොකරම ලයික් එකකුත් දාන්න. ඉතින් ලෝකයේ එක එක තැන් ගැන, ලෝකේ රටවල් ගැන ඔයාලා දැනගන්න කැමති නම්
channel එක subscribe කරපු නැති අයට මම ආදරෙන් ආරාධනා කරනවා channel එක subscribe කරලා ඔයාලා එකතු වෙන්න කියලා channel එකත් එක්ක. එතකොට මගේ ඉස්සරහට එන්න තියෙන රටවල් වල videos ඔයාලට බලන්න හම්බ වෙයි. ඉතින් එහෙනම් Mauritius වල කරපු ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.